අතර කුඩු ගාලා ඉන්න කොහොමද නේද මොන පයියද මන් දන්නේ බීපොම කතා කරමු තැන්ලා තියෙන්නේ බ්‍රේක් නෑ දැන් ඕකේ ආයි බ්‍රේක් එකේ ගියා මේක වැටුණා එනිමේ ඌකනවා දාලා ඕක අයින් ගා නෑ ඔක්කොම දාලා එකට අම්මා කොටෙන් කලවන්න නෑ අලාන් කරපන් හුත්තා සොපින් මල්ල දාලාද ගහලා දෙන්නේ මේ කුකුල් අඩිය අප්පා හරිද කන්දව ගෙනීම ඇඩේ නේ හරිද කන්දේම උතන එන්නේ නේ අහස්සේ උඹතු අලා මේ තමයි කොත්තගේ අර වීඩියෝ එකක් තියෙන්නේ බං කොත්තගේ අර වීඩියෝ එකක් තියෙන්නේ මේ බටනායක මේ මාතලේ ගියරි මෙතන නෙවෙයි වෙන වෙලක් තියෙනවා අර තියෙන්නේ අර හරි අම්බලවත් පිටිපස්සට තියෙන්නේ ආයෙත් අවුන්නේ මේ මොනවද මේ කොයි අරු පාර දන්නවා මේ අරව ගන්න නැද්ද උඹලගේ මේ එළවලු කඩේ නවත්තනවා මේ උඹේ මූණ වෙන්න බා මගේ මූණ මේ බාර ගන්න එළවලු කඩේක නවත්තනවා අපිට එළවලු ගන්න ඕනේ කොහොමද මගේ මේක තෙල් ගහන්න ආවා ඈ අරුන් දෙන්න අතන එතනත් බාර ගන්න නෙවෙයි අකෝ අපිට එළවලු කඩයක් ඕනේ බා අපි දෙන්න යන් එළවලු ගේ අරගෙන නේද මේ මේකේ තියෙනවා බා අර අරුන් දෙන්නව ගනි මම තක්කාලි අරගෙන මම තක්කාලි දෙන්නේ නැති කියලා දැන් දෙන්නේ තක්කාලි ගන්නවා ඕ මොක තමයි සතුට හිනාව ඕ මොනවද ගන්නෙ? කීයක්ද? දෙක. බස් තුනක් තියෙනවා. මෙතනින් කොත්තු දාලා අපිට ගිහින් බස් ගන්න. නෑ කොත්තු අරන් යන්න. ඔක්කොම එකට කන්න කොත්තුත් අරන් යනවා. බත් තුනයිනේ තියෙන්නේ. ඒකද? ඒක දන්නේ. ඒක කියලා හිතනව නේ නිකන්. ඒකෙන් වෙන්න මැරෙනවා මචං. මල ඒකෙන් මැරෙනවා. ඒකෙන් නම් මැරෙනවා. දවල්ට ආයෙත් කනවා අපි දැන්. ඊට පස්සේ අපි කොත්තු කනවා. දැක්කද? මේ මට හම්බොල එකක් දාන්න. ඔය අර පොඩි නංගි. මේ සම්බුල් එක රහයි ඈ. හැබැයි උඹට ගෙදරින් කණ්ඩ දෙන එකම ලොකු දෙයක් මලා. ඌ අපිට දුන්නෙත් නැතොට ඒද්දි. මම අතර කුඩු ගාලා ඉන්න කොහොමද නේද? මොන පයියද මන් දන්නේ බීපොම කතා කරමු ඒත් උඹට බත් එකක් දීලා නේ මෙච්චර ලොකුම බලපන්. අද මං සීයෙන් ඉන්නේ විදූසර. ඉතින් උඹට කියන්නේ. ඉතින් විදූසර එහෙනම් කාටද උඹට තිබ්බා කියන්නේ. ඉතින් උඹට තිබ්බනේ උඹ කලින් ආවනේ ගෙදර මොනම්ම ගෝත. ඉතින් වප්පියක් ගෙනාවේ උඹ? ඔව් බා. තක්කාලි අර තුරු කරලා බොන්නද. ඔව්.
වප්පියක් ගෙනාවේ හුලංගල. දැන් ලෑල්ල කෙනවර වප්පියම නැතිලානේ තියෙන්නේ. කොට ගෑල්ලක් අරන් එන්න. ඉතින් ගිනි මැලයක් ගහන්නේ කවුද කියපන්කෝ? ගිනි මැල ගහනවනේ කැම්පින් ගිහලා. හුලංගල කියන්නේ හුලන් තියනවා බං. හරි හුකනංගල කියලා. වප්පිය දීලා යන්කෝ මේ කඩෙන් මං එද්දි ගන්න. එතකොට වප්පිය දීලා රියක් ගන්නකෝ කඩේ. වප්පිය දීලා ඉල්ල ගන්නකෝ. මොකරි තාඩු ගෑල්ලක් හරි ගනින්. මෙතන තමයි අපි ටිකට් ගන්න. මේක තමයි මේ ඔෆිස් එක. සුසුනාවත් එක්ක සෙල්ලම් කරන්නේ. උඹ කියපන්. මේ හොඳට මෙහෙල වෙනවා බං මේක න ะ මේ වීඩියෝ එක මේස් බහිනවා මේස් බහපන් ඒ මම බහින මල්ලි මොනවා මම වැටෙනවා මොනවා වැටෙන්නේ මෙන්න මේකයි කො මෙව දෙක මේ මේවා බං ඒ බල්ලෝ දෙන්නට කිව්වා මේ ගනින් කියලා බ්‍රේක් නෑ දැන් ඕකේ ආයි බ්‍රේක් එකේ ගියා. මේක වැටුණා. බ්‍රේක් එක ගියා. අතෙන්ට දාගමු දැන්. අතෙන් ඉස්සරහට හොඳ ටික. කාවින්ද හදපන්කෝ. අරුන් ගියා බං. අරුන් දෙන්න ගියා. බං. දැන් දන්නේ නෑ. තව කොච්චර යන්න තියෙනවද දන්නේ ආ වඩු අරන් ඇවිල්ලා තියන්නේ. දැන් වඩු අරන් ඇවිල්ලා. ඌ දන්නවනේ ඌ වෙන දේ දන්නවා. ඌ මෙතෙන්දි කැඩෙනවා කියලා දන්නේ හින්දා වැරන් ආවේ. ඔය පේපර් ගෑල් ටිකක් තියෙනවා. මේව පටි ටිකක් කතා කරා බං. මම බං හරේ ගියා. උඹ මේ අකිනම් පයින් එනවා. අනේ පයින් බරි. උඹ පුළුවන් බණ එක බං ෂේප් එක. දෙක අරුම් පේන්නත් නෑ. ඔයාට නෙමෙයි දුන්නේ. ඔව් ඈ. අර මනුස්සයාට බෙහෙත් ටිකක් පොත් දුන්නේ වතුර ඒකක් දීපන්. කාටද බෙහෙත් බොන්න දුන්නේ? අද තොලේ කොයෝ හරියන්නේ. අද තිදුන ඉවරයි ඔය. මේක දාන්න කීයක් ඇයිද? යකෝ ඉස්සෙල්ලා ගෙදර ගිහින් ඉන්න බෑ ඕක දාන්න කලින්.
දාන්න දෙන්නේ නෑ නෑ මට කිව්වේ උඹනේ. උඹ හැම එකම කියන එකාම ඒ හේතු උඹට මොලයක් කියලා එකක් තියෙනවනේ. හරකෙක් වගේ ජීවත් වෙන්න ඕනේ. මම යනවා පොල් එනවද පොල්ලක් අරන් එනවා. නේ පොල්ල ගහපන්කො වීඩියෝ කරලා කෝකද ප්‍රශ්නේ වෙන්න බංකො අර වීඩියෝ කරලා වෙන්න බංකො බෑ ඒ කටු දින නෙමෙයි මේ පොල්ලේ නා. මේක ඒක කරනවා වීඩියෝ කර දැන් හුලන් නෑ. දැන් අර හුලංගල අර කෙලවරට බලය ඔතනින්ද විසික් කරන්න හුලං එනවා හිටහන් මේ බලන්න කොයිවා කොහෙටද බං ඒ විසික් කරේ හුලන් එනවා විසික් කරේ. හුලන් නෑනේ. මම මෙතෙන්ට අර හුලංගල කියන්නේ ඇයි කියලා පෙන්වන්න වගේ එකට හුලං නැතුව කියන්නේ මේ බලන්න ලස්සන මේ කුටක් ගහමුද? කැරිමත් ඒක එනිමේ උකනවා දාලා ඕක අයින් ගා පකක්ක බල මේ ආනේ පකක්ක බාලා. අයියෝ මං කුණු හර්ප කියන්නේ නෑනේ මේ පාර වීඩියෝ එකට. අතිවණ්ඩිතවලික ගහනවා ටෙන්ට් එක. මෙහෙන් එනවා එලින්ම හුලන්. එනකොට කට්ටිය ඉවරයි. කාවින්ද බොන්නේ. මේක අතවන්නේ කොහොමද මම ඒ ටෙන්ට් එක ඔය විදිහට මේක උඩින් හතර පැත්තට තියපන් ඉස්සරහ එලබ. එතන ඕකේ කූරු ටික දිනවා ඊට ගන්නවලු වෙන්න මං උන් අලන්න වරේ. ඉතින් මේක නල්ලන මල් ඔයාලා දෙන්න එදා ක්‍රිකට් ගහන්න යද්දි මොනවද කුටු කුටු ගාලා කතා කර කර හිටියේ කවද්ද? අර නිකන් කෙල්ල දෙන්නෙක් වගේ කෙල්ලයි කොල්ලයි වගේ ඉරෝ ආවින්න නෑ ඉසුරු කේනා කියන උගේ අර මල්ලි එක ඇති ඉසුරු කේ තියෙන්නේ ලොලුකම තියෙන උගේ උගේ කොහොමද ලොලුකමනේ උට කෑමන්නේ ලොලුකම නෑ මං ඉසුරු කේ නෑ මම උගේ කැටප් කර ගහන්න ඕනේ. ඊයවා ආන්නේ ඇත්තට උඹ පොඩ්ඩක් දරුණුයි ඈ ඒ කියන්නේ පළවෙනි කුණු හරප කියන්නේ උඹ ඒ වීඩියෝ එකේ ඒ බෝතල් ටික අරන් එන්න ගියපන්. ඒ වතුර බෝතල් ගේන්නකෝ ඔක්කොම යනවරේ. ගොඩක් මෙතනනේ ඔයලා දුවන්නේ උදේ පන්දර ඒ වුණාට ටොයිලට් නැති තැන් වල පට්ට ලස්සනයි කෝපි අරයන් කෝපි චොකලට් අරයන් තමයි කන්ද අනිත් තැන් වල
මේ දැන් තේ එකක් බොමු. මල්ලි. මේ දැන් අරගේ ගෑස් කොච්චර ලාව නැද්ද? ඒකේ තියෙන අපිට තව ට්‍රිප් එකකට දෙන්න තියෙනවා. ඉවරන තමයි කේස් එක. මේ මෙතන ඉන්න ලස්සන උයනක් නේ බා. එහෙම හිතන්නේ නැද්ද උඹට? මේක මෙහෙන් කරනවා. ඔව් නේ. ඒ වුණාට පාර හැදුවන. පාර ඔක්කොම හදන්න ඕනේ නැහැ. ලයින් එක දාපන් කොන්ක්‍රීට් එක. ඒකට ලයින් එකක් දාන්න බැරි කම නැහැ නේ බා. ඔව්. මේ මුළු පළල මේ පළලටම පාර හදන්න ඕනේ නැහැ. මේකේ හරියට වතුර යන්න සීන් එකක් නැතුව ඇති. වහිද්දි එහෙම ඒක ගල් එහෙම ඉලිප්පිලා තියෙන්නේ. ඔව් පාරක් කියලා යන්නේ. නිකන් මිනිස්සු යනින් ගමන් ගලක් එහෙම දාගෙන යන්නේ අර. වතුරේ නානම් ඇති. ආන් ටොයිලට් ඒ ටොයිලට් වල දොරවල් නැද්ද මේ? ඒ අරක නැද්ද ඔකේ බං? අපේ අර කෙලින් කටින් එක? ඉඳ ගන්න එක නැද්ද? ඕකේදී අර ෆීලිං එක එන්නේ නැහැ බං. මොකද තාත්තේ? මෙතන ඉඳන් එන එකට එන දුකක් තියෙන්නේ මේ මෙහෙටත් මොකක් හරි මේ අර උල්පත් සීන් එකක් තියෙන්නේ. ඔරක මුන්දර මම පුරුම හරිද? මේ දෙකලන අයින් කරලා කරලා රෝල් කරලා සුන්දර හුලංගල ගිහ. ගම්. ඒ මගේ දෙකක් දානවද අයියා? එන්න මන්දි. මේ දෙක මෙහෙම රෝල් කරලා දෙනවා තව දාන්න දෙනවා. कोई बात हमें කොච්චර බාරද බලපන් උදේ මම කොළඹට හිටියේ ඊට පස්සේ ඇවිල්ලා බයිකුත් සැඩාගෙන අර මගේ බයික් එකෙන් මම තනියම හිටියේ මට ඒක දෙන්න ටැගින් බ්‍රේක් එක ගලවලා විසික් කරලා විහික් කරන් දිවේ මේ විදුස මේ මේක තමයි මේක වහලා නෑ බා. ඒ ගෑස් එක ඉවර කරා බා. බාරකෝ. ඉවරයි. ගෑස් එක ගියා. ඔගේ තිබ්බේ නෑ බං. එහෙමට දර ටික කපන්න. දර මේ මෙතන. මේ දර බලන්න තියෙන.
දැන් බැදුනාම ගන්න මොකේද? අච්චර දින්නේ මොකද දාන්නේ? කාඩියක් දාන්න. කාඩියක් දාන්න. දෙපාරක් විතර බැදපන් සෙට් එක. අන්න ඔක්කොම දාලා එකට අම්මා කොට් එක ඉත කොටෙන් කලවම් කරනවා. අලහන් කරපන් හුත්තා. ලාටිය පෙරලන්නේ. Tuh nanti tinggal nunggu tiang. මාර ලස්සනයි බම් මෙතන. හරි හරි. වැඩි බම් මේ සෝසේජස් එකේ. ඔව් ඔය. නොබොන්න එනවා වැඩක් වෙන. එනවා නොබොන්න. ඔව් මෙහෙරාරේ. නොබොන්න බේ. මේ මට දාගන්න සාක්කුවකුත් නැහැ උත්තෝ නිමේස් මේක. මේකට මුකුත්ම වෙලා නැහැ හැබැයි මේක මොකද්ද මේක මේ ස්පොන්සර් කරපන් Nokia මොකද්ද මේ? කාලෙම කියන්න තිබ්බා මගේ ෆෝන් එක ගැන දෙයක් කියලා කියපන් Nokia 1.5 ඈ මම කියපන් හුලංගල ගැන සුපිරි අයට බෑගියා නපුරු වීයෝ යමා සලලෙකුට සමරා ඒ මට කියන්න දෙනවා මේවා මේ අපිලිවල කරනවා කියන උන්ට කියන්න තියෙන්නේ දෙන්න බැරි එකට දුක් වෙන්න එපා. මේ ඔක්කොම අරයි යන්නේ. එන්දා බයි. නෑ උට බැනලා තිබ්බම ඒක කමෙන්ට් කරලා. මොකද කියලා තිබ්බේ? දුළුණු කොලේ අපව මේ සුද්ධ කරා. ඒ දෙන්න වෙන දෙයක් නෙවෙයි. යන්න බැරි කම. ඔය කමෙන්ට් කරන යන්න බැරි උඹ. බැරි උඹ. අපේ ගිය එක දෙනක දාලා දීප එක්ක පුච්චලා නේ. ඕන එකෙක් ට්‍රැවල් කරන ඕන එකෙක් එහෙම දාලා එන්නේ නැහැ බා. එබලට ගිහින් එනේ උන්නම් දාලා එනවා. ඒක ආන් ඒක එවලට යන්නේ උන් එනයි. එවලයක් තියෙන උන් දාලා එන්නේ නැහැ නේ බා. පුච්චලා අඩුව ගානේ පුච්චලා එන්නේ. මෙහෙම ට්‍රැවල් කරන්න ඉතින් ඇත්තටම මේ පරිසරයට ආදරේ ඉන්නනේ බා. මෙච්චර වල බයික් කඩාගෙන ඉන්න බයික් එක කැඩුනා අරෝපේ. බ්‍රේක් නැතුව බයික් කඩාවිලා මේ. ඒක ඔත්තු කණ්ඩය. අපි නේ අර ගලට ගිහිල්ලා ආයෙල් එක උඩ බලාගෙන ආමාරු තාත්‍යාලා යන. මේ ගල ගොඩ ළඟට යන්න බා. ඒ කවුද අයින්ෙන් යන්නේ විදුස? පුතා වේ කොම්පියුටර් වරේ. ඕන්යා. දෙපාරක් අරු වැඩි නගලේ. කොහොමද කියන්නේ පිටක් කරලා පොන්චු තමයි මට. මන්න කන්නේ මට බෑ බං. මම කනවා. खबर है ए वारे नोपन తీసుకొచ్చు కావాలేమో తుప్పుడు నిన్నే మోట ಹೋಗಿ తీసుకొచ్చు తీసాయి දැන් ඒක ගල් හයි වෙලා තියෙන්නේ බා Putu rahayu. Putu mau kau pun nak dah. Siapa putu ni? Lu tu tahu nak? Ada. Kiri mana kau tu? Tengok, baik dah ni kau tu. Oh, dah ni. Dah ni macam ni.
දෙනවා නැත්නම් ඔබ ඇගේ විදිහට අත්විඳ ඉවපන්කෝ ඒ සරයිස් එක දගඩින් කොතන අප්පා රාජව මොෝදයා ඉඳනවා මොෝදයා උඹ වෙන්නේ බයිරේ එනගනේ අය එදර මං ඉන්න උඹ කිප්පීපක්කෝ ඒක වෙනකම් පුරම ගියප එක බුද්ධි වරෙන් අර කැලෑව තුරට ලස්සන වැත්තක් ඇති බං අපි දන්නේ නෑ ඌ කැලෑව චෙක් කරන්න යනවා කියලා කිව්වේ උන් කැලෑවින්නේ උන් අර දඩයක්කාරයෝ වගේ જાතියක්ද ඌ දෙමළ එකක් නෙමෙයි බං කතා කරේ අඩෝ ලස්සන එකක් බං ඒක ටික මේ වර අරවට හදපු තැන් මේ ඇඳක් වගේ එකක් එනවා තියෙනවා අද කාලේ ගල් පුටුව අද කාලේ මේ කාලේ ඔය තලන්න ඕනේ ඔය මෙතෙන්ට නෑද උන් ඒක තමයි කැලෑව හොයන්නේ බං ඔයා ඇවිල්ලා අපෙන් ඇහුවේ කෙල්ලෝ එමත් ඉන්නවද කියලා රෑටනේ මේ මෙතනක් තියෙනවා ඇඳක් ලස්සන එකක් මේ වගේ තලන මේ බිම දාගෙන ගෙවුවද දෙන්නේ මේ ඒ කියන්නේ දවල්ට එහෙම හවසටම කපල් ඇවිල්ලා අර ඇවිල්ලා යන්නේ බා උන් මේ තැන් වලට ඇවිල්ලා යනවා ඉතින් නිකන් බදාගන්න බලන්න පෙන්නන්න නේද මේ කැලෑව ලස්සනයි මං හැබැයි ටිකට් එක නෑ මගේ සාක්කුව තිබ්බ එක නෑ කොහොම හරි අහලා තියෙන්නේ මේක උකුල් අඩිය අප්පා මේක දන්නේ පොයින්ට් එක නේ ගන්නේ සුදාව කියන්නේ මේක දැන් මේ උන් ගහනවා මනුම් එකක්ද මිනුම් එකක්ද ගානක නෙවෙයි නේ කියන්නේ දැන් උකුල් අඩියන් එහෙනම් අරු හාරනවා රැට ඇවිල්ලා කැලෑ බලනවා කියලා ලස්සන දෙයක් අපි දැන් ගොඩක් දුර ආවා වගේ වුණාට ඉක්මනට ගියා නේ මෙතන පැදුරයි නේ පැදුර විතරනේ මං අරන් එන්න ඕනේ හරිකෝ මෙතන මට 800ට කවුද දෙන්නේ ඒකනේ වගේ රිංගන ඇති බං ඌ යා අතන් දියොත් උඹ හිතපන්කෝ බල්ලෙට ගොඩක් කලා හිටියගෙන එතන හිටියොත් එහෙම අද වැටුනොත් නම් ඉවරයි උනා ජීවිතේ සැප මරණයත් එක්ක දකින්න දෙයක්
ඒකත් හරිද කන්දා ගෙනීම හැඩේ නේද කන්දේ මොකද නෑනේ නේ පොට්ටක් ඉඳලා ගිමන් හල තීර පායලා නැද්ද බලන්න මේ දෙක නගිනේ ඒක මේක දෙයියන්ගේ ෆොටෝ වෙන්නද මම උඩම තියෙන මේක නෑ එතන නේ උඩම නේ ඔයගොල්ලෝ හරි කන්නගේ තුවාලය වගේ Bekeré. What the fuck? Umatu ala boleh ini hukum kan matanya mungkin ayo ini kalau hadli dia aman enggak kok ngerti itu lewat gue lewat mana gue arah betul kan nih arah ini arah gue tuh ikut gue tuh